ඔළුවේ ඇතුලේ දෙයක් හිතලා ලියන්න ප්‍රොසෙස් වෙනව නැහැ. සිංගිති පේපරේ තේරෙන්නේ මාකින් එක එළියට ආවට පස්සේ. අර තියරියේ තියෙන දේවල් ස්ට්‍රක්චර් එකේ තියෙන ඕම තියෙනවා පාඩම් කරලා. ඔය සම්පත් පාවිච්චි කරලා අපි මොකක් කරේ භාණ්ඩයක් නැත්තම් සේවාවක් නිපදවන. ඕම ඔය සම්පූර්ණ ප්‍රොසෙස් එක තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් ලෙස භාවිතා කරන ඕනෑම දෙයකට අපි කියනවා සම්පතක්. අපිට කායික මානසික ශ්‍රමය සපයන්න ඕනේ. ඕවා දාලා තමයි අපි කිසියම් ක්‍රියාවලියක් කරා ගිහිල්ලා භාණ්ඩ හා සේවා ගන්නෙ. පැය 24යි. ඒ 24 පරිස්සමට පාවිච්චි කරලා හොඳ අවුට්පුට් එකක් ගන්න ඕනේ. නිමවුම් විදියට එන්නේ භාණ්ඩ සේවා නැත්තම් කෙලින්ම නිෂ්පාදිත. ඉතින් ඒකේ මොකද වෙන්නේ? නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වෙනවනේ. සම්පත් නාස්ති වෙන එක අඩු වෙනවනේ. ඒක තමයි රිස්ක් එක අවදානම කියලා කියන්නේ. ඒ සේවා කාලය තුල යාගේ උපරිම වැඩක් ගන්න ඕනේ. ප්‍රයෝජන ගත හැකි ආකාරයට සකස් කරලා පස්සේ අපි ඒකට කියනවා මොකද්ද? තොරතුරක් කියලා. සීමිත සම්පත් වලින් සමහර ඒවා අලුත් කරන්න පුළුවන්. අලුත් කළ හැකි දේවල් තියෙනවා. ඔය සම්පූර්ණ ක්‍රියාවලිය තමයි අලෙවිකරණය කියන්නේ. ඔය සම්පූර්ණ වැඩේ කළමනාකරණය කරන්නේ කවුද? මූල්‍ය කළමනාකරණ. එයාලව ඉන්ටර්විව් කරලා ඉන්ටර්විව් කරලා එයාලව තෝරගෙන ඊට පස්සේ තෝරගත්ත කට්ටිය තනතුරට බඳවගෙන ඊට පස්සේ මෙයාලා ඩිවෙලොප් කරලා පටන් ගන්නවා ප්‍රොඩක්ට් එක. වෙනකොට දැම්මට පස්සේ වෙලිච්චව තියෙනවා. ඔය මංචි එකේ ගැහුවා Apple Pub කියලා.